こんにちは。みんなお元気ですか？久しぶりです。少し忙しくなりました。今からね、私挨拶を皆さんに説明します。මං හිතන්නේ මගේ ගිය පාර ඕගොල්ලෝ挨拶පටන් ගන්න ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක බලුවා කියලා හිතනවා. අද මම ඔයගලන්ට කරන්න යනවා挨拶වල පළවෙනිම කොටස. ගොඩාක් වැදගත්. ඒක තමයි අපි දිනපතා භාවිතා කරන greetings සම්බන්ධ. දිනපතා භාවිතා කරන greetings කියලා කිව්වොත් අපි වර්ග දෙකකට කඩනවා. එකක් තමයි කාලය අනුව කරන greetings සහ අවස්ථාව අනුව කරන greetings. ඒතර මම අද ඔයගලන්ට කරන්නේ කාලය අනුව කරන greetings. ඔයගොල්ලෝ දන්නවද මොනවද කියලා? සාමාන්‍යයෙන් ගත්තොත් කාලය අනුව කරන greetings අපිට හතරක් තියෙනවා. උදේට, දවල්ට, හවසට, රැට. ඒතර මම දැන් ඉඳලා ඔයගලන්ට ඒ හතර ගැන තේරුමත් එක්ක ජැපනීස් කට්ටියගේ ඒ ජපන් භාෂාවෙන් හැදලා තියෙන විදිහත් එක්ක ලස්සනට ඔයගලන්ට ඒක තේරුම් කරන්නයි හදන්නේ. බලමු පළවෙනිටම අපි කියන්නේ උදේම නැගිට ගමන් කියනවා ඔහායෝ ගොසයිමස් කියලා කියනවා. ඔහායෝ ගොසයිමස් කියලා කියන්නේ සුබ උදෑසනක් කියලා. ඉංග්‍රීසි වලින් කිව්වොත් කියනවා good morning කියලා කියනවා. මේකේ තේරුම තමයි ඔයා මට වඩා වේලාසින් නැගිටලා නේද කියන එක තමයි ඔහායෝ ගොසයිමස් කියලා ජපනීස් අය ග්‍රීට් කරන්නේ. ඒකේ තේරුම තියෙන්නේ ඒකයි. තව තේරුමක් තියෙනවා. දැන් බොස් කෙනෙක් හරි අපිට වඩා ගොඩක් උසස් කෙනෙක් හරි අපිට ඔහායෝ ගොසයිමස් කියලා කියනවා නම් උදේම පටන් අරගෙන ඔයා ගොඩාක් හાર્ඩ් වර්ක් කරනවා මහන්සි වෙන නිසාට ස්තුති කිරීමටත් ඔහායෝ ගොසයිමස් කියලා අපි භාවිතා කරනවා. තව අවස්ථාවක් තියෙනවා. සමහරක් වෙලාවට ඔයගොල්ලෝ ජපාන්ට ගියාම ෆැක්ටරි එක වගේ වැඩ කරද්දී හවසට උනත් සමහරක් වෙලාවට ඔහායෝ ගොසයිමස් කියලා වැඩ කරන අය සමග ඔයගොල්ලෝ භාවිතා කරන වෙලාවක් එනවා. එතනදී තේරුම් කරන්නේ අපි දවසේ ඉස්සෙල්ලාම දකින්නේ ඔයාව. ගොඩක් වෙලාවට මේක භාවිතා කරන්නේ shift basis කරන අය. අපි හිතමු shift එක උදේ 8 ඉඳන් 2ට කරා. ඊට 2 ඉඳලා ඉවරලා ඊළඟට එන ටීම් එක මාරු වෙද්දී අලුතෙන් එන අයට අපි කියන ඔහායෝ ගොසයිමස් කියලා අපි greeting කරනවා. මම හිතනවා ඒක තේරුණා කියලා මම හිතනවා. අපි ඊළඟට කතා කරන්න යනවා දවල් වරුවට කතා කරන挨拶එක සම්බන්ධව. ඔයගොල්ලෝ දන්නවා මේ挨拶එකට අපි කියනවා කොනිචිවා කියලා. ඒතර මේ කොනිචිවා කියන එක අපි තේරුම් දෙකක් ගන්නවා. ඒ දෙක තමයි එකක් සුබ මධ්‍යහනක් කියනත් අපි කොනිචිවා කියලා කියනවා. තව විදිහට අපි කියනවා ආයුබෝවන් එහෙම නැත්නම් හෙලෝ කියන්න අපි කොනිචිවා කියලා පාවිච්චි කරනවා. තව වෙලාවකට ඉස්සල්ලාම හම්බෙන කවදාවත් හම්බෙච්ච දෙන්නෙක්ට ඉස්සල්ලාම විදිහට කොනිචිවා කියලා අපි ආචාර කරනවා. ඒතර මේ හැම එකෙම කියන්නේ kanji ගත්තොත් කොනිචිවා කියන එකට දැන් කියන ඉමානෝ kanji දැන් කියන kanjiයයි දවස kanjiයයි වා කියන නිපාතය තමයි පාවිච්චි කරන්නේ. ඒක දැන් ගන්න තිරේ දිස් වෙයි. ඒතර කොනිචිවා කියන එකේ තේරුම තමයි අද දවස වට කොහොමද? හොඳින්ද? ආවයාව හම්බීම සතුටක් කියන වගේ තේරුම් වලින් තමයි අපි කොනිචිවා කියලා පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි බලමු හවස් වරුවට. හවස් වරුව ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ හවස 4 වගේ ඉඳලා තමයි පාවිච්චි කරන්නේ. ඒතර හවස වරුවට අපි කයින් kanji තමයි කොම්බන්වා කියලා කියන්නේ. ඒතර කොම්බන්වා කියන එකේ තේරුම තමයි ජපනීස් අය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අද දවස පුරාවටම ඔයාට කොහොමද කියන වගේ තේරුම. එහෙම නැත්නම් හවස් වරුව ඔයාට සුබ වෙන්න ඕනේ කියන විදිය තමයි කොම්බන්වා කියලා කියන්නේ. ඒතර මේ කොම්බන්වා කියන එක අපි සාමාන්‍යයෙන් හවස 4 ඉඳලා ඉවරලා 8 රෑ 8 උනත් 9 උනත් අපි පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හැබැයි ඒක අපි පාවිච්චි කරන්නේ අවස්ථාව සහ හම්බෙන කෙනා අනුව තමයි. නමුත් සාමාන්‍ය විදිහට ගත්තොත් හවස 4 ඉඳලා ඉවරලා ඉර බැහැගෙන යන තාක්කල් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු අන්තිමටම අපි රැට නිින්දට යනවා. දැන් අපි උදේ නැගිට්ටාම ඔහායෝ ගොසයිමස් කියලා කිව්වා. දවල්ට අපි කිව්වා කොනිචිවා කියලා කිව්වා. අපි හවසට කිව්වා කොම්බන්වා කියලා කිව්වා. අපි රැට කියනවා ඔයාසුමි නසයි කියලා කියනවා. මේක හරි ලස්සන තේරුමක් තියෙන greeting එක. මම ගොඩක් ආසයි මේකට. ඒකේ තේරුම තමයි ඔයගලන්ට පේනවා ඇති තිරේ දාලා තියෙන ඔයාසුමි නසයි කියලා. ඒතර මෙතන ඕ අයින් කරලා යසුමි කියලා ගත්තොත් යසුමි කියලා කියන්නේ නිවාඩු කියන තේරුම. නැත්නම් අපි කියනවා රෙස්ට් කරනවා යසුමි. නසයි කියලා කියන්නේ අපි අන කරනවා. එතකොට අපිට ඒගොල්ලන්ට කියන ඔයා අනිවාර්යයෙන්ම නිවාඩුවක් ගන්න ඕනේ. දවස පුරාවටම මහන්සි වෙලා ඔයා රෙස්ට් එකක් ගන්න කියන එක අපි ආදරේනුත් ඒ වගේම අන කිරීමක් ඇටියට කියනවා ඔයාසුමි නසයි කියලා කියනවා. දැන් අපි සිංහලෙන් ගත්තොත් අපි කියන්නේ සුබ රාත්‍රියක් කියලා. ඉංග්‍රීසි වලින් කිව්වොත් අපි කියනවා good night කියලා.
හැබැයි තේරුම ජැපනීස් අය ගත්තොත් ඊට වඩා වෙනස්. මේ දෙකම තමයි. හැබැයි ඒකේ ගැඹුරටම අපි තේරුම ගත්තොත් එහෙම අද දවස පුරාවටම ඔයා මහන්සි වෙලා ඔයා අනිවාර්යයෙන්ම නිවාඩුවක් ගන්න, ඒ කියන්නේ නිදා ගන්න කියන එක තමයි කියන්නේ. තව තේරුමක් තියෙනවා. තව එකක් තමයි ඔයා සෙමිනස්සයි කියන එක කියන්නේ මම ඔයාට ඉස්සෙල්ලා නිදාගන්න යනවා කියන තේරුමෙනුත් මේගොල්ලෝ කියනවා ඔයා සෙමිනස්සයි කියලා පාවිච්චි කරනවා. එතකොට මේ විදිහට තමයි අපි එදිනෙදා භාවිතා කරන අයිසත්සු වලදී අපි භාවිත කරන විදිහට කාලය අනුව භාවිතා කරන අයිසත්සු. මං හිතනවා ඔයගොල්ලන්ට එදිනෙදා භාවිතා කරන අයිසත්සු වල කාලය අනුව කොහොමද අපි අයිසත්සු කරන්න කියලා තේරුණා කියලා. අපි ඔයගොල්ලන් ලෑස්ති කරලා තිනවා පොඩි වීඩියෝ මාලාවක් අපි කොහොමද අයිසත්සු කරන්න ඕනේ, කොහොමද ඒකේ හත්සෝන් නැත්නම් ප්‍රොනවුන්සියේෂන් කොහොමද යන්න ඕනේ කියන එක සහ මම ඔයගලන්ට කියලා දුන්නා අපි බව් කරන විදිය කොහොමද කියලා. කොයි අංශයක් ගන්නටම නැවෙන්න ඕනේ කියලා ඉවරලා. ඒකට විදිහට අපි ඔයගලන්ට මේ වීඩියෝ මාලාව ලෑස්ති කරලා තියෙනවා. මේකත් රස විඳින ගමන් අපි නැවත ඔයගලන්ව ලබන සතියේ හම් වෙන්න එනවා. ඔහායෝ ගොසයිමාස් සෙන්සෙයි. ඔහායෝ ගොසයිමාස්. කොනිචිවා. කොනිචිවා. こんばんは。こんばんは。おやすみなさい。じゃあまた来週会いましょう。